දැන් අපි කතා කරා තදාසනයේ ගැන. ඒ තදාසනය ගැන කතා කරද්දී මේ ඉරියව්ව අපි ඉරියව්වට එනකොට මොනවාද අපි අතින් සිදුවන අඩුපාඩු කියලා කතා කරා. දැන් අපි බලමු මේක අපි හරි ගස්සගන්නේ කොහොමද කියලා. මූලිකවම වෙන ප්‍රශ්නේ තමයි අපි කකුල් දෙක එක ළඟට ගත්තම. කකුල් දෙක එක ළඟට අරගෙන තමයි මේ ආසනයට එන්නේ. මේ ආසනයට එන්න කකුල් දෙක එක ළඟට ගත්තම අපේ සිරුර ඉදිරියට නැවෙන නැඹුරුතාවයක් තියෙනවා. මෙහෙම සිරුර ඉදිරියට නැමීමේ නැඹුරුතාවයක් තියෙනකොට මේ ඇඟ කෙලින්නේ නැහැ. එතකොට අපි කරන්නේ අපේ හීල් එකයි මේ ෆීම බෝන් එක මේ අපේ තයි එක ඇතුලේ තියෙන බෝන් එකයි උර හිසයි එක ඉරක තියෙන්න ඕනේ. මේක එක ඉරකට ගන්න අපි මූලිකවම කරන්නේ අපේ මේ තයි මසල් තයි බෝන් එක එහෙම නැත්නම් ෆීම බෝන් එක මේ කලවේ ඇතුලේ තියෙන අස්තිය විතරක් පිටිපස්සට මෙහෙම තල්ලු කරනවා. ඇඟ මෙහෙම පිටිපස්සට නමන්නේ නැහැ. හරිද? මේක පිටිපස්සට හිමින් හිමින් තල්ලු කරනකොට මේ විලුඹයි මේ ෆීම බෝන් එකයි හීල් එකයි ෆීම බෝන් එකයි එකම රේඛාවකට එනකොට අපේ විලුඹ අපේ ඇඟිලි තුඩු පොළවෙන් උඩට එනවා. මේ ඇඟිලි තුඩු පොළවෙන් උඩට ආවම අපි කරන්න ඕනේ අපේ ඇඟිලි හොඳට දිගෑරලා විහිදෝලා ඉදිරියට ඇදලා ඇඟිලි වලින් පොළව අල්ල ගන්න ඕනේ. මෙහෙම පොළව අල්ල ගත්තට පස්සේ අපේ පතුලේ කකුල් වල ඉරියව්ව හරි. ඒක ඒ ආකාරයටම තියාගෙන හිමින් ඉදිරියට දනිස් දෙක විතරක් යවන්න. දනිස් දෙක විතරක් ඉදිරියට යවලා මේ ග්ලූට්ස් මසල්ස් අපේ තට්ටම් පේශීන් හිමින් පල්ලෙහාට තල්ලු කරනවා. මේ ග්ලූට්ස් මසල් එක යනවා ඔයගොල්ලන්ගේ නීස් පැත්තට. මෙහෙම හිමින් හිමින් මේ මසල් එක පල්ලෙහාට තල්ලු වෙනවා. මේක මෙහෙම පල්ලෙහාට තල්ලු වුණාම මේක මෙහෙම පල්ලෙහාට යති බලන්න ඔයගොල්ලන්ගේ උදරය යනවා ඇතුළට. උදරය ඇතුළට යනවා මේ ටික පහළට යනවා. ග්ලූට්ස් මසල් පල්ලෙහා තියාගෙන උදරය ඇතුලේ තියාගෙන ඕගොල්ලෝ හිමින් තමන්ගේ දන හිස් දෙක ටික ටික පිටිපස්සට තල්ලු කරනවා. එතකොට මේ දන හිස් දෙක පිටිපස්සට තල්ලු කරද්දී මේ කොටස උඩට එන්නේ නැහැ. මේක මෙහෙම පල්ලෙහාට තල්ලු වෙලා තියෙද්දි තමයි මේ දන හිස් පිටිපස්සට එන්න ඕනේ. දන හිස් මෙහෙම පිටිපස්සට එනකොට ඕගොල්ලන් ග්ලූට්ස් මසල් පහළ තියෙන්න ඕනේ. උදරය කොඳු වැටපෙළ පැත්තට තල්ලු වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපේ උරහිස. උරහිස දැන් මෙහෙම තියෙන්නේ. ඒක හරි ගස්සගන්නේ. උරහිස් දෙක උස්සනවා කන් දෙක කිට්ටුවටම. උස්සලා ඕගොල්ලන්ගේ ෂෝල්ඩර් බ්ලේඩ්ස් උරපත් එකිනෙක හිමින් හිමින් ලං කරනවා. ඒ දෙක ගෑවෙන ගානට තියාගන්න උත්සාහ කරන්න. දැන් මෙතනදී මේ ග්ලූට්ස් මසල් පල්ලෙහාට තල්ලු වෙලා තියෙනවා. උදරය ඇතුලේ තියෙනවා. ෂෝල්ඩර් බ්ලේඩ්ස් එකට ගෑවිලා තියෙනවා. එහෙම තියෙද්දි හිමිහිට මේක රොටේෂන් එකක් නේ. ඔයගොල්ලන්ගේ උරහිස් දෙක මේ පිටිපස්සට රොටේට් වෙද්දි කැරකෙද්දි මේ මෙතන මැද අස්තිය කියන්නේ ඔයගොල්ලන්ගේ රිබ්ස් මැද